හායි යාළුවනේ මං අද එක්සෑම් එකක් ඉවරලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මට කාලයක් තිස්සේ පොඩි ආසාවක් තිබ්බ 7-7 එකෙන් රාමෙන් කන්න. ඉතින් යාළුවනේ ඒක බම්බල පිටියේ තිබ්බ හින්දා මට ඒ වෙනුවෙම යන්න වෙලාවක් තිබ්බේ නැහැ. හැබැයි නුගේ ගොඩක් 7-7 එකේ අවුට්ලට් එකක් දාලා තිනවා කියලා දැනගත්තම මට මාර සතුටු හිතුණා. මොකද මගේ යුනිවර්සිටි ටූරින් එකත් යන්නේ නුගේ ගොඩ හරහා හින්දා. ඉතින් යාළුවනේ නුගේ ගොඩට ආවම අපි කවදාවත් අමතක කරන්නේ නැහැ බින්චුන් යන්න. ඉතින් මං හිතුවා නුගේ ගොඩ ගියාම බින්චුන් ගිහිල්ලා එහෙමම 7-7 රාමෙන් එකට යන්න. ඉතින් මං අද ඉන්නේ මේ නුගේ ගොඩ බින්චුන් එකේ. සාමාන්‍යයෙන් මං හැමදාම try කරන්නේ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක. හැබැයි මං දවසක් අපේ සෙට් එක එකතු වෙලා චොක්ලටෝරි එකයි ස්ට්‍රෝබෙරි එකයි මැංගෝ එකයි ගෙනාවම තුනම try කරලා බලුවම මට හිත ගියේ මැංගෝ පොමෙලෝ එකට. ඉතින් මං හිතුවා ඊට පස්සේ මැංගෝ පොමෙලෝ එකක් ගන්න අරගෙන ඒකත් අරගෙන යාළුවනේ මම දැන් මේ මගේ ආසම තැනට යන ගමන් තමයි ඉන්නේ. ඔයාලා බලනවා ඇතිනේ ඇයි මම මේ බින්චුන් එකෙන් බබල් ටී එක අරගෙන ඒක එතනදීම බොන්න ඇති කියලානේ. සාමාන්‍යයෙන් යාළුවනේ මං කවදාවත් බබල් ටී එකක් ගත්තම ඒක එතනදී බොන්නේ නැහැ. මට ඒක ගෙදර ගිහිල්ලා හරිම රසන රස විඳින්න ඕන. ඉතින් යාළුවනේ මම මේ යන ගමනේ ලස්සන අහසක් දැක්කා. මං හිතුවා ඒකත් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. ඒක එතරම් ලස්සනයි. මං ගොඩ ටිකක් වෙලා ඒකේ බලන් ඉඳලා තමයි ආවේ. ඉතින් යාළුවනේ ට්‍රාන්ස්පෝර්ට් එක පයින් ගමන් තමයි. හරි. අපි ලොකේෂන් එකට ආවා. මේක තමයි මං දවස් ගාණක් බලන් හිටු මං ආසම මොහොත. ඉතින් යාළුවනේ මම මේක ඇතුළට ගියා. මට හරිම සතුටුයි. මේකේ යට ෆුඩ් සිටි එකක් තියෙන්නේ. උඩ තමයි රාමෙන් තියෙන්නේ. යාලා කිව්වා උඩින් රාමෙන් එක චූස් කරගෙන ඇවිල්ලා පල්ලෙහාම බින් කරගන්න ඕන කියලා. මං ගියපු දවසේ නම් ඉතින් ලොකු ස්ටොක් එකක් තිබ්බේ නෑ. එදා තිබ්බේ ත්‍රිබල් ස්පයිස් එකයි කෝබ්‍රාන් එකයි විතරයි. ඉතින් මං ත්‍රිබල් ස්පයිස් එක තෝරගත්තා. මං ඇත්තරම ඒක කන්න මාර ආසයි. මොකද මං ගෙදර ගෙනත් හැදුවා. එතකොට මට සැරක් ආවේ නැහැ. මොකද මං හිතුවා වතුර වැඩි වුණා. ඊට මට මෙහෙට ඇවිල්ලාම කන්න හිතුණා හින්දා මං ඒක තමයි තෝරගත්තේ. ඉතින් ඇත්තරම බිල් කරලා එදී යාලා කිව්වේ ගොඩක් සැරයි කියලා. මොකද එතන හිටපු ඒ කියන්නේ මට නූල්ස් එක හදලා දීපු අක්කා කිව්වේ ඒක ගොඩක් සැරයි කියලා. ඒ වගේම මේ කැෂියර් එකේ හිටපු අක්කා කිව්වේ ඒක ගොඩක් සැරයි කියලා. කොහොම හරි මට දුන්නේ චොප්ස්ටික් එකක් විතරයි. මං ඒ ෆෝක් එක අරගෙන ආවා. මම මොකද දන්නවා මට චොප්ස්ටික් එකෙන් කන්න බෑ කියලා. ඊට පස්සේ මං ඉතින් එයාලා මට සෝස් පැකට් එක අතට දුන්නා. මොකද ඒක ත්‍රිබල් ස්පයිසි හින්දා එයාලා දාන්න නැහැ කියලා. මම ඩබල් චීස් ස්ලයිසස් ඇඩ් කරා. මොකද මම දන්නවනේ ඒක සැරයි කියලා. ඊට පස්සේ යාළුවනේ මේ පැකට් එක කඩන ආකාරය තමයි මේ පේන්නේ. ඇත්තටම මට මේ පැකට්ස් කඩන එක හරිම අමාරුයි. ටොෆි එකක් කඩා ගන්නත් ගොඩාක් වෙලා යනවා. කොහොම හරි අමාරුවෙන් ඉතින් මේ පැකට් එක කඩා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම සෝස් එක මෙන්න මේ පෙන්නේ විදියට මම පොඩ්ඩයි මුලින් දාගත්තේ. මොකද ගොඩක් සැර වුණොත් ඒක කන්න අමාරුයිනේ. ඒකින්ද චුට්ටක් දාගෙන මම ෆෝක් එකෙන් තමයි මික්ස් කරේ. චොප්ස්ටික් එකෙන් නෙමෙයි. ෆෝක් එකෙන් මික්ස් කරා. මික්ස් කරලා යාළුවනේ මික්ස් කරන්න තමයි ඒකෙන් ටිකක් ඒක හරිම ටික ඇයිද මන්ද. ඊට පස්සේ කොහොම හරි හොඳට මික්ස් කරා. ඊට පස්සේ පාට ටිකක් අඩුයි. මට සැර පාට අපේ උන්නේ එනවා. තව චුට්ටක් දාගත්තා. හැබැයි ඒකේ ස්මෙල් එක නම් ටිකක් එනවා. මොකද අර කියන්නේ අර ටිකක් සැර ස්මෙල් එක. ඊට පස්සේ ආපහු මං හොඳට මික්ස් කරා. මික්ස් කරලා යාළුවනේ මට ඊට පස්සේ අර පැකට් එකේ තව තියෙනවා. හරිද? ඉතින් මට අර පේනවා ටිකක් අඩි දැන් ත්‍රිබල් ස්පයිසි නේ මේක. මට හිතුණා තව චුට්ටක් දාගන්න. ඉතින් අර තියෙන පඬිතකමට තවත් ටිකක් දාගත්තා. හරිද? ඒත් පැකට් එකේ ඉතුරුයි. මට ඒ ටිකක් දාගන්න හිතුණා. කවුද දන්නේ සැර වුණොත් මොකද කරන්නේ? පැය දෙකක් විතර මේකේ ඉන්න වුණොත්. කොහොම හරි ඕක තමයි ෆයිනල් අවුට්පුට් එක උනේ. එහෙනම් යාළුවනේ අපි දැන් කමු. මුලින්ම මං කොණ්ඩේ බැඳගත්තා. මොකද නැත්තම් කොණ්ඩෙත් එක්ක කෑම කන හින්දා කොණ්ඩෙත් කනවනේ. ඊට පස්සේ මම චොප්ස්ටික් එකෙන් තමයි ෆස්ට් බයිට් එක කන්න හිතුවේ. මොකද වැඩි වෙලාවක් යන්න කලින් ෆෝක් එකට එනවා මොට චොප්ස්ටික් එක try කරලා පුරුදු නැති හින්දා. මොකද මම චොප්ස්ටික් එකෙන් රාමෙන් එක try කරලා නැහැ. සුෂි නම් try කරලා තියෙනවා. මගේ ෆස්ට් ටයිම් මේ චොප්ස්ටික් එකෙන් රාමෙන් try කරනවා. මේ කූරු දෙක අල්ල ගන්න හරිම අමාරුයි මොන වුණත් තනේ. ඇත්තටම කට්ටිය කොහොම කනවද මන් දන්නේ මේක අල්ලගන්න. මම පළවෙනි පාර give up කරන්න හිටියේ. ඊට පස්සේ නෑ කොහොම හරි ෆස්ට් බයිට් එක චොප්ස්ටික් එකෙන් කනවා කියලා හිතාගෙන කොහොම හරි ඇයි අර ඒක ඔක්කොම එනවා නේද පොඩ්ඩක් එන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි කටට දාගත්තා. පළවෙනි පාරේ එහෙම කිසිම සැරක් ආවේ නැහැ. ඊට පස්සේ මං හිතුවා හරි එහෙම ලොකු සැරක් නැතුව ඇති කියලා. මං ඊට පස්සේ චොප්ස්ටික් එක පැත්තකින් තියලා ෆෝක් එකට මාරුණා. මොකද ඒක කන්න එච්චර අමාරුයි. ඒක මේ යූස් කරගන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සෙකන්ඩ් බයිට් එක විතර යද්දි පොඩ්ඩක් සැර තේරුණා. ඊට පස්සේ තර්ඩ් බයිට් ෆෝර්ත් බයිට් එනකොට ඉතින් තරු පෙන්න පොඩ්ඩක් මගදී විනාඩි 15ක් විතර රෙස්ට් කර තමයි ඔය අන්තිම බයිට් වලට එනකොට මේ නම් යාළුවනේ අඬ කෑම එහෙම නැත්තම් හොටු පෙර කෑම කියන්න පුළුවන්.
ඇත්තටම පුදුම සරක් තිබ්බේ. මම ඇත්තටම 2 times විතර රෙස්ට් කරලා තමයි කන්න ගත්තේ. ඒ තරම්ම මට ගිව් අප් කරන්නත් හිතුණා. ඒ වුණාට නෑ, පඬිතකම කරගත්තේ මමමනේ. මං කරපු පඬිතකම ඉඳනේ නැත්තම් මට අර කෝබ්‍රාන් එක ගන්න තිබ්බනේ. එහෙමත් ඉතින් හිතුණා. ගිව් අප් කරේ නැහැ. ලාස්ට් බයිට් වෙනකම්ම try කරලා ඕක ඉවර කරලා තමයි පස්සේ බැලුවේ ඉතින්. කෑම එහෙම අතාරින්න බෑනේ මොන වුණත්. ලාස්ට් බයිට් එක යද්දි පොඩි අමුතු සතුටකුත් ආවා. අර ඉච්චර සැර වෙලත් ඒක ඉවර කරගන්න පුළුවන් වුණා කියලා. තව සෝස් උත් ඉතුරුයි. ඒක දාගත්තා නම් මැරෙනවා. ඒ ටිකක් දාගෙන කෑවනම් ඉවරයි. එහෙනම් ඉතින් එතන ඉඳන් කොෆින් එකේ තමයි යන්න වෙන්නේ. පේනවනේ මූණත් රතු වෙලා. සැර කොච්චරද කිව්වොත් අන්තිමට ගෙදර යනකොට අයිස්ක්‍රීම් එකකුත් කකා තමයි යන්න ඕනේ. එහෙනම් යාළුවනේ එච්චරයි. බයි. මින් බ්ලොග්ස් ෆලෝ කරලා තියන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.